කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන නගරයට ආසන්න මුවපිටිය ගම්මානයේ පිහිටි මුවපිටිය ශ්‍රී සුධර්මාරාම පුරාණ ටැම්පිට විහාරය ශ්‍රී ලංකාවේ මහනුවර යුගයට අයත් වටිනා බෞද්ධ උරුමයන්ගෙන් එකකි. නිස්කලංක පරිසරයක පිහිටි මෙම විහාරස්ථානය එහි අද්විතීය ටැම්පිට විහාර මන්දිරය මහනුවර සම්ප්‍රදායට අයත් බිතු සිතුවම් සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් හේතුවින් ඉතිහාසයට හා සංස්කෘතියට ඇලුම් කරන සංචාරකයන්ගේ අවධානය දිනාගන්නා ස්ථානකි. මෙහි ප්‍රධාන ආකර්ශණය වන ටැම්පිට විහාර මන්දිරය මහනුවර යුගයේ ඉදිකරන ලද බවට විශ්වාස කෙරේ. මෙම විහාර මන්දිරය අඩි 3ක් පමණ උසති ගල්කණු 13ක් මත ඉදිකර ඇති අතර එය ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිදසුනකි. ප්‍රධාන මන්දිරයට ඉදිරිපසින් මණ්ඩපයක් පසුව එක්කර ඇති අතර මන්දිරය වටා සංචාරය කළ හැකි පටු ප්‍රදක්ෂිනා මාර්ගයක්ද දක්නට ලැබේ. විහාර මන්දිරයේ අභ්‍යන්තරය මහනුවර සම්ප්‍රදායට අයත් අලංකාර බිතු සිතුවම් වලින් සැරසී තිබේ. බුද්ධ චරිතය හා බෞද්ධ ආගමික තේමාවන් නිරූපණය කරන මෙම සිතුවම් අතර සුවිසි විවරණීය වැනි දර්ශනයද දැකිය හැකියි. මන්දිරය තුල මධ්‍යයේ වැඩහිඳින බුද්ධ ප්‍රතිමාවක් සහ ඊ දෙපස සිටින බුද්ධ ප්‍රතිමා දක්නට ලැබෙන අතර ඇතැම් වාර්තාවලට අනුව දේව ප්‍රතිමාද මෙහි තැන්පත් කර ඇත. රඹුක්කන නගරයේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් රඹුක්කන කිරිවන්දේනිය මාර්ගය ආසන්නයේ පිහිටි මෙම විහාරස්ථානය නිස්කලංක පරිසරයක ආගමික භක්තියත් පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයත් ශ්‍රී ලංකීය සිතුවම් කලාවත් එකවර අත්විඳිය හැකි සුවිශේෂී සංචාරක ගමනාන්තයකි. ඉතිහාසය පුරාවිද්‍යාව සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මුවපිටිය ටැම්පිට විහාරයේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වටිනා උරුමයකි.